Hello lamai, welcome to our YouTube channel. කොහොමද ඔයාලට? මේ තමයි අපේ නුවරඑළිය දෙවෙනි දවස. අපි දැන් අපේ ඊළඟ ඩෙස්ටිනේෂන් එකට යන ගමන් තමයි මේ ඉන්නේ. අපි යන්නේ ග්‍රෙගරි පාක් එකට. එහෙනම් දිගටම වීඩියෝ එක බලන්න. ඔන්න ඔය විදිහට තමයි ග්‍රෙගරි පාක් එකේ අපි කාලය ගත කළේ. අපි එතන වැඩි වෙලාවක් හිටියේ නෑ. ඊළඟ ඩෙස්ටිනේෂන් එකට යන්න අපි එතන ඉක්මනට ආවා. ඊළඟට අපි යන්නේ මම යන්න ආසාවෙන්ම හිටපු දැක්කත් හිත නිවෙන තැනකට. අපි එහෙනම් ගිහිල්ලාම බලමුකෝ. ඔන්න අපි අද දවසේ අපේ අන්තිම ලොකේෂන් එකට ඇවිල්ලා ඉන්නේ. අපි අද තමයි නුවරඑළිය ඉන්න අන්තිම දවස ළමයි. අපි දැන් මේ බලන්න ඇවිල්ලා ඉන්න බෝමුරු ඇල්ල. බෝමුරු ඇල්ලට යන මාර්ගය ටිකක් කටුකයි. ඒත් පරිසරයේ ලස්සන විඳ විඳ යද්දි ඒකේ කටුක බවක් අපිට තේරෙන්නේ නැහැ. ඔයාලම බලන්නකො ළමයි මේ වීඩියෝ එකේ අපට පරිසරය කොච්චර ලස්සනද කියලා. හරිම කූල්, හරිම නිදහස්. ස්වභාවික හුලම් පාරක් වඳිමින් අපිට මේ ගමන විඳින්න පුළුවන්. ඔයාලට තව දෙයක් කියන්න අමතකුණා ළමයි. මේ යන මාර්ගයේ කුඩල්ලු ඉන්නවා. ඔයාලා ඒවට අවශ්‍ය දේවල් අරගෙන යන්න. පේනවා නේද ළමයි මේ ගමන කොච්චරනම් ලස්සනද කියලා. අපිට යන්න තියෙන මේ විදිහට ගල් වලින් පැන පැන වතුර පාරවල් මැදින් එහෙම යන්න තියෙන. මම නම් හරිම ආසාවෙන් මේ ගමනේ ගියේ. ඔන්න අපි දැන් ඇල්ල ළඟටම ඇවිල්ලා ඉන්නේ ළමයි. මේ තමයි ඇල්ලේ පහළ කොටස. හරියටම ඇල්ලේ ලස්සන බලා ගන්න අපිට තව ෂුට්ටක් උඩට යන්න තියෙනවා. මෙන්න මේ විදිහට මැදින් තමයි අපිට ඇල්ලේ උඩට යන්න තියෙන්නේ. මේ ගමන ටිකක් ඩේන්ජරස් වුණත් හරිම ලස්සනයි, හරිම සුන්දරයි. මම නම් මේ ගමන ගැන මාර එක්සයිට් ළමයි. ඔන්න අපි දැන් මේ වීඩියෝ එකේ ලස්සනම කොටසට ලං වෙලා ඉන්නේ. වීඩියෝ එක දිගටම බලන්නකො ළමයි. උඩ දිය ඇල්ල කොච්චර ලස්සනද කියලා. මට මම මගේ ඉන්න ලෝකෙ නිදක් නොදෙන ඇතට වෙලා බිම අපිනේකින් ඒක ගැන මොකද්ද කියන්නේ? හොඳයි. ඔය පෞසි පට්ට ආතල් ඉවරයි. ඔන්න ඔය විදිහට තමයි දවස් දෙකක් නුවරඑළිය අපේ කාලය ගත වුණේ. වීඩියෝ එක ලස්සනයිද? ඔයාලට මොනවද වීඩියෝ එක ගැන කියන්න තියෙන්නේ කියලා කමෙන්ට් සෙක්ෂන් එකෙන් දාගෙන යන්න. එහෙනම් අලුත් වීඩියෝ එකකින් ආයි ඉක්මනටම හම්බ වෙමු. හැමෝම පරිස්සමින් ඉන්න. බයි බයි.